කෝච්චිනායක නිලමේවරු සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද අපේ මාතෘකාවට. අද අපි කතා කරන්න යන්නේ ක්ලාස් S14 බලවේග කට්ටලය ගැන. ගිය සතියේ අපි හුඟක් වීඩියෝස් දැම්මා. දැන් මේ දුම්රිය ගැන දැන් අපි කතා කරමු. මේක හදන්නේ චීනේ CRRC දුම්රිය සමාගමෙන් ක්වින්ඩෝ කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ඔක්කොම ඇසෙම්බල් කරලා තියෙන හදලා තියෙන්නේ එතන. ඒ වගේම මේ දුම්රිය එන්ජින් 971 ඉඳලා 988 දක්වා නම් කරලා තියෙනවා. S14 ඒ දුම්රිය එන්ජින් 989 ඉඳලා 999 දක්වා නම් කරලා තියෙනවා. MTU 12V 4000R41 කියන දුම්රිය මාදිලිය. ඒ කියන්නේ ප්‍රයිම් මූවර් එක. මේක ඇවිල්ලා ඩීසල් ඉලෙක්ට්‍රික් මාදිලියට අයිති වෙනවා. මේක ඇවිල්ලා ඩෙමෝ එක. පැයට කිලෝමීටර් 120ක වේගෙන් ගමන් කරන්න පුළුවන්. පවර් අවුට්පුට් එකක් තියෙනවා 1950ක් අශ්ව බල. මේ දුම්රිය තමයි මිත්‍රවරුනි ශ්‍රී ලංකාවේ තියෙන බලයෙන් වැඩිම පවර් සෙට් එක. ඒ කියන්නේ බලවේග කට්ටලය. මේ දුම්රියට ගෙනියන්න පුළුවන් එන්ජින් දෙකයි පෙට්ටි 7 ෆස්ට් ක්ලාස් තියෙනවා දෙකක්, සෙකන්ඩ් ක්ලාස් දෙකක්, තර්ඩ් ක්ලාස් 3ක්. මේක බදුල්ලේ යන්න දාලා තියෙනවා. දැන් ඉතින් දිත්වාසුලි වුණාටුවෙන් පස්සේ ඉතින් ධාවනය වෙන්නේ නැහැ. ඒත් සෙන්කඩගල මැණිකේ දුම්රිය විදියට ධාවනය කරනවා කොළඹ කොටුවේ ඉඳලා රඹුක්කන දක්වා. මීගමුවටත් ධාවනය කරනවා. 14A දුම්රිය S8 මැදිරි සමග ධාවනය කරනවා. මුලින්ම ගෙන්නනකොට S14A දුම්රිය ගෙන්නලා තියෙන්නේ අරුවක්කාලු වල. ඒ කියන්නේ පුත්තලම් මාර්ගයේ තියෙන අර කුණු. මේකේ බර ඒ කියන්නේ පෙට්ටි එක බර ටොන් 74ක් පමණ වෙනවා. දැන් මේකට ඇක්සල් ඇරේන්ජ්මන්ට් එක බෝ හුඟක් දුම්රියන් වලට පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම උඩ රට මැණිකේ, පොඩි මැණිකේ, ඒ වගේම ආපු දවස්වලට දෙනුවර මැණිකේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය විදියට ධාවනය කරවලා තියෙනවා. මේක උඩ රට මාර්ගයේ මේක ආවට පස්සේ හුඟක් ඔය M2 ආගමනේ සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. M2 100 එකක් උඩ රට යන්නේ 2019 අවුරුද්දේ. පස්සේ මේ දුම්රිය ආවට පස්සේ ඒක එන එක නැවැත්තුවා. මේකේ S14 එකේ කට්ටල 9ක් තියෙනවා. S14 එකේ පවර් කාස් 4ක් තියෙනවා. මේක හයිබ්‍රිඩ් දුම්රියක් විදියට සලකන්න පුළුවන්. මේකේ ගහලමක් තියෙනවා. මේකේ අර නිකන් අර ඉලෙක්ට්‍රික් සලකුණ ගහලා තියෙනවා. ඒක නිසා හයිබ්‍රිඩ් කියලා මේක කියන්න පුළුවන්. මේක හුඟක් ප්‍රධාන මාර්ගයේ කොළඹ ඉඳලා බදුල්ල සහ කොළඹ ඉඳලා මහනුවර දක්වා ධාවනය කරවලා තියෙනවා. ඒ කියන්නේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් සඳහා. මේ ඔක්කොම කමර්ෂියලයිස් වෙන්නේ 2020 අවුරුද්දේ. මේකේ ෆුල් සැප තියෙනවා. ඒ කියන්නේ මේක TGV එක්ස්පීරියන්ස් එකක්. TGV දුම්රිය ගැන අපි කතා කළා පළවෙනිම වීඩියෝ එක. ඕගොල්ලන්ට ඒක බලන්න ඕන නම් උඩින් එන ලින්ක් එක ක්ලික් කරන්න. ඒකේ සැප තියෙනවා. ඒ කියන්නේ ලොකු බෑග් දාන්න තැනක් තියෙනවා. පළවෙනි පන්තියේ මැදිරිවල සාමාන්‍යයෙන් හොඳට මේන්ටේන් කරලා තියෙනවා. AC තියෙනවා. මේකේ බෝඩ් ගහලා තියෙනවා. මේ ඊළඟට එන දුම්රිය ස්ථානය. ඒ වගේම වැසිකිලි වල ගහලා තියෙනවා. මේකේ ඉන්නවද නැද්ද කියලා දාලා තියෙනවා. ඒ වගේම සෙකන්ඩ් ක්ලාස් එකේ S11 දුම්රියට සමානයි. මේක විශේෂත්වය තමයි ආබාධිතයන් සඳහා වෙනම වැසිකිලි හදලා තියෙනවා. නියම කුටිය AC කරලා තමයි හදලා තියෙන්නේ. මේකේ උඩරට යද්දි ෆස්ට් ක්ලාස් දාලා යන්න පුළුවන්. LODC එක ක්‍රියාත්මක වෙනවා දැන්. මේ 980 දුම්රිය එන්ජිම තමයි LODC දුම්රියට පාවිච්චි කරලා තියෙන්නේ මිත්‍රෝනි. ඕගොල්ලෝ මේ දුම්රිය ගැන හුඟක් විස්තර දන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. මිත්‍රෝනි මේ දුම්රිය ගැන හොඳට දැනගන්න ඕන නම් මේකේ ශ්‍රී ලංකාවේ දුම්රියවත් නෙමෙයි පිට රට දුම්රිය ගැනත් ගිය සතිය කතා කළා. ඒ වගේම ඉස්සරහට අනාගත දුම්රියන් ගැනත් කතා කරනවා. ඕගොල්ලන්ට ඒවා ගැනත් දැනගන්න ඕන නම් channel එක subscribe කරන්න. අපිත් එක්ක එකතු වෙන්න.
ඒ වගේම අමතක කරන්න එපා ලයික් කරන්න, ඒ වගේම යාළුවෙක්ට පේන්න ෂෙයා කරන්න. වීඩියෝස් බලන්න ඕන නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඔක්කොම ඕගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.